ආයුබෝවන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රම්බොඩගල්ල මොනරාගල රජමහා විහාරයේ තමයි අද අපි ඉන්න තැන. මේ විහාරය සුවිශේෂ ආගමික ස්ථානයක්. අපේ පෙර සංස්කෘතියට නව ජීවයක් ලබා දීමට සමත් ස්ථානයක් තමයි මෙතන. බොහොම සුවිශේෂ ආගමික නිර්මාණයක් මෙතන තියෙනවා. ලෝකයේ විශාලම සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ මේ විහාරස්ථානයේ. 2001 වසරේදී ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාව ත්‍රස්තයන් විසින් විනාශය කිරීම ඔබට මතක ඇති. ඒ සිදුවීම මූලික කරගෙන තමයි මේ බෞද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම සිදු කරලා තියෙන්නේ. දහම් පාසලේ දූ දරුවන්ගේ අදහසක් මල්පල ගැන්වීමක් ලෙස මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් මේ නිර්මාණය සඳහා මූලිකත්වයේ අරන් කටයුතු කරලා තියෙනවා. 2002 වර්ෂයේ වැඩ ආරම්භ කළ මේ ප්‍රතිමාව 2016 වසරේදී තමයි වැඩ නිම වෙලා තියෙන්නේ. උස අඩි 67යි අඟල් 6ක් උසයි මේ ප්‍රතිමාව. මේ පිළිමය ඉදිරිපිට ඔබට දක්නට ලැබෙන පොකුණ මේ ගල හාරලා හදපු නිර්මාණය. අඩි 7ක් ගැඹුරුයි මේ පොකුණ. කොහොමද මේ නිර්මාණයේ තියෙන විශිෂ්ටත්වය? ප්‍රතිමාව ඉදිරියේ තියෙන මේ රූපරාමුවෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රතිමාව ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා විශේෂ සිදුවීම් වල විස්තර. මේ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ ශිල්පියා ඉන්දියානු ශිල්පී පද්මශ්‍රී එම්.එම්. ස්ථපති මහතා තමයි සිදු කරලා තියෙන්නේ. මේ ප්‍රතිමාව කළු ගලක් වගේ පෙනුනට චන්ද්‍රපාෂාණ වර්ගයේ ගලකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ විහාරස්ථානයේ විහාරය හා බෝධීන් වහන්සේත් මේ විශාල ගල් කුල මත තමයි පිහිටලා තියෙන්නේ. කුරුණෑගල රිදී විහාරයට ආසන්නයේම පිහිටලා තියෙන මොනරාගල රජමහා විහාරයේ තමයි මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ නිර්මාණය දැක බලාගෙන වැඳ පුදා ගන්න මේ ස්ථානයට පැමිණෙන්න. බොහොම වටිනා නිර්මාණයක් තමයි මේ නිර්මාණය. තෙරුවන් සරණයි ඔයාලට.